වෙනදා වගේම ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ CBV Creations YouTube channel එකට. ඉතින් අද අපි බලමු කොහොමද ගෙදරදීම beer tin භාවිත කරලා සරලවම කැප් එකක් හදාන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන රතු පාට කොටුව ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි ඊට පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි පරක්කු නොකර යමු වීඩියෝ එකට. හරි දැන් අපිට මේ කැප් එක හදන්න ඕන වෙන දේවල් තමා බියර් තින් තහඩුවක්, ඒ වගේම තමයි කතුරක්, කව කටුවක්, ඒ වගේම තමයි අඩරුලකුත් ඕනේ අපිට. තව පැන්සලක්, ඒ ටික තමයි අපිට මේ කැප් එක හදන්න ඕනේ. හරි දැන් අපි බලමු කැප් එක හදන විදිහ. දැන් මුලින්ම ඔය බියර් තින් තහඩුව අරගෙන කැප් එකේ ඔයාට අවශ්‍ය දිගට තීරුවක් ඇඳ ගන්න ඕනේ බියර් තින් තහඩුවේ. මට අවශ්‍ය ප්‍රමාණයට ඇඳ ගන්නවා. කෝකටත් ඔයා මුලින්ම පැන්සලෙන් ඇඳලා ඊට පස්සෙන් කව කට්ටෙන් ඇඳ ගන්න තද කරලා. මොකද මුලින්ම කව කට්ටෙන් අඳින්න ගිහලා වැරදුනොත් එහෙම ඒ බියර් තින් තහඩුව අපරාධ වෙනවා. ටිකක් දිගට ඇඳ ගන්න, මොකද අපිට ඕනේ පාරට එතකොට අපිට කැප් එක හදාන්න පුළුවන්. හරි දැන් මං ඇඳ ගත්තා. ඊට පස්සේ දැන් මං මේකේ එහා පැත්තේ තියෙන අර වැඩි කෑල්ල කපා ගන්නවා. හරි දැන් මං මේ කෑල්ල කපා ගත්තා. හරි දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ අපිට කැප් එකේ අවශ්‍ය පළල ඇඳ ගන්න එක. ඒකත් ඔයාගේ බස් ආකෘතියට ගැලපෙන විදිහට ඔයාට අවශ්‍ය පළල අරන් ඇඳ ගන්න. හරි ඊට පස්සේ එක කව කට්ටිනුත් ඇඳ ගන්න. මෙන්න මේ විදිහට. හරි දැන් ඔයා ඊළඟට කරන්න ඕනේ දේ තමා ඔයාගේ කැප් එකට අවශ්‍ය ප්‍රමාණයට ඔයා උසහ ඇඳ ගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ ඒක අර කලින් විදිහකට සම්බන්ධ කරන්න ඕනේ. මන්නම් මේ කැප් එකේ ලස්සන වැඩි කරගන්න ඒ අපි ගත්ත කැප් එකේ උස මැද්දෙන් තව පොඩි දාරයක් ඇඳ ගන්නවා. ඔයාලත් කැමති විදිහට ලස්සන හැඩයකට මේ කැප් එක හදාන්න පුළුවන්. කැප් එකේ තව පොඩ්ඩක් ලස්සන වැඩි කරගන්න මම තව පොඩි කෑල්ලක් ඇඳ ගන්නවා. දැන් ඔයාලට පේන විදිහට තමයි මම මේක ඇඳගත්තේ. හරි අපි ඊළඟට කරන්න ඕනේ දේ තමයි කැප් එකේ දෙපැත්ත ඇඳ ගන්න ඕනේ.
ඔයාලට කැමති රටාවකට හැඩයකට ඇඳ ගන්න එක. ඒක නම් කව කට්ටෙන් අඳින්න එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තත් ඒ විදිහට බැඳ ගන්න. හරි දැන් අපි ඔය ඇඳගත් එක කපා ගන්න ඕනේ. ඔය තියෙන මං ඒ කපා ගත් එක. දැන් අපි ඊළඟට කරන්න ඕන පියවර තමයි අපි ඔය කව කට්ටෙන් ඇඳගත් ඉරි නමා ගන්න ඕනේ. නමා ගද්දි මතක තියාගන්න සාමාන්‍යයෙන් අඩිරූලක් වගේ පාවිච්චි කරලා නමා ගන්න. මොකද නැත්තම් ඔයා නමන තැන නිකන් රවුමට වගේ තියෙන්න පුළුවන්. ලස්සන කොටුවට තියෙන නම් මේ සාමාන්‍ය මං වගේ අඩිරූල තියලා නමා ගන්න. ඔයාලට පේන ඇති ලස්සනට නැමිලා තියෙනවා. සාමාන්‍ය බියර්තින් තහඩු කියන්නේ පොඩ්ඩ ඇත්ත ඇද වෙන දෙයක්. ඒ හින්දා ඇද තියෙනවා නම් කෙලින් කරගන්න. හරි දැන් අපි එකේ ඉස්සරහා කෑල්ල නමා ගමු. සාමාන්‍යයෙන් ඔයාලා මේකේ පොඩි තැන් නමනවා නම් අඩිරූලට වඩා අඬුවක් වගේ පාවිච්චි කරනවා නම් ඒක හුඟක් හොඳයි. මම නම් අඩිරූල තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ඔයාලා මේවා නමද්දි දෙපාර තුන් පාර නමන්න යන්න එපා. එතකොට මේ බියර්තින් කැඩිලා යන්න බලනවා. ඒ නමන එක පුළුවන් තරම් එකපාරින්ම නමන්න බලන්න. මුලින්ම අපි නැමුවේ අපි කලින් නමපු චූටි කොටස. හරි දැන් අනිත් කොටසත් නමා ගමු. ඒ කෑල්ල නමද්දී පොඩ්ඩක් ප්‍රවේශ වෙන්න. මොකද අපි කලින් නමපු කොටස දිගෑරෙන්න පුළුවන්. මේ විදිහට නමා ගන්න දිගටම එක. හරි දැන් අපි එක නමා ගත්තා. ඇද වගේ තියෙනවා නම් කෙලින් කරගන්න. දැන් අපි අර කලින් මැද්දෙන් ඇඳගත්තු පොඩි කෑල්ල කපා ගමු. අපි එතන කලින් කව කටුවෙන් ඇඳගත් හින්දා නමලා කඩා ගන්න පුළුවන්. මාත් ඔයාලට කලින් කිව්වා වගේම ඔය වගේ තැනකදී අඬුවක් පාවිච්චි කරනවා. හරි ඉතින් ඔය විදිහට තමයි මම මේක නමා ගත්තේ.
තව ඔය ඇදවිච්ච තැන් වගේ තියෙනවා නම් බලලා කෙලින් කරගන්න ලස්සනට. හරි දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ අපි ඒ නමාගත්ත තැන් ග්ලූ ගන් වගේ පාවිච්චි කරලා අලෝ ගන්න එක. නැත්නම් සමහරට ඔය කෙලින් වෙන්න පුළුවන් ආයේ එක එක දේවල් වෙන්න පුළුවන් හින්දා අපි ඒ ටික අලෝ ගන්න ඕනේ. අනිත් පැත්තත් ඒ විදිහටම අලෝ ගන්න. ඒ වගේම තමයි යලවද්දී ගම් එළියට පැනලා කැතට පේන විදිහට අලෝ ගන්න එපා. හරි දැන් ඊළඟට අපිට කරගන්න තියෙන්නේ මේ වගේ නිකන් ඊයන් වගේ නිකන් දිලිසෙන කඩදාසි කොලයක් අරගෙන අපි දැන් ඔය හදාගත්ත කැප් එකේ යට අඩිය දැන් එක එක රටා තියෙනවා එක එක පාටවල තියෙන මොකද වියටින්නේ පිට තමයි ඔකේ ඇතුල් පැත්තට තියෙන්නේ. ඒ හින්දා අපි මේ වගේ අර දිලිසෙන කොලෙන් කොටු කැල්ලක් කපාගෙන ඇතුල් පැත්තට අලෝ ගන්න ඕනේ. මොකද නැත්තම් ඔයා මේ කැප් එක බස් එකට හයි කරාට පස්සේ කැතට පේනවා. හරි අපි ඔය වගේම කොටසක් අනිත් පැත්තට කපා ගමු. අපිට පස්සේ මේ කඩදාසි කෑලි දෙක මේකට අලෝගෙන තමයි කපා ගන්න ඕනේ. හරි දැන් අපි ඒක අලෝ ගමු. මම ඒකටත් ග්ලූ ගන් තමයි භාවිත කරන්නේ. මොකද සාමාන්‍ය බ්ලයින්ඩර් ගම් එකක් ගත්තා නම් ඔය බියර් තින් තහඩුවට ඇලිවිලා හිටින්නේ නැහැ. අනිත් පැත්තත් අපි මේ විදිහටම අලෝ ගමු. හරි අපි දෙපැත්තම මේ විදිහට අලෝ ගත්තා. දැන් අපි කරන් තියෙන්නේ වැඩි කොටස් කපා ගන්න එක. කපද්දිත් ප්‍රවේශමෙන් කපන්න මොකද කැප් එකේ කොටස් කැපෙන්න ඉඩ තියෙනවා. හරි දැන් අපි මේ පැත්ත කපා ගත්තා වගේ මෙහා පැත්ත කපා ගන්නත් ඕනේ. කපද්දී ඒක ගැලුණා වගේ නම් ආය අලෝ ගන්න ගම් ටිකක් ගාලා. හරි දැන් මේ අර අපි කලින් පැත්ත කපාත් විදිහට මේ පැත්ත කපා ගන්න ඕනේ. හරි ඒ පැත්තත් අපි කපා ගත්තා. හරි දැන් කැප් එකේ 75% විතර වැඩි ඉවරයි. කැප් එක කොහොමම තියන්න බැරි හින්දා තව පොඩ්ඩක් ලස්සන කරගන්න මම තව පොඩි අයිටම් ටිකක් ඔකට එකතු කරනවා. ඒකටත් ඔයා පොඩි අර
කලින් බියර් තහඩුවෙන්ම හීනි පටියක් වගේ කපාගෙන අර මං කලින් කැප් එකේ ඉස්සරහා කෑල්ල අඳිද්දී මුළු ඉස්සරහා කොටසම කොටස් දෙකකට බෙදුවා වගේ පොඩි පටියක් වල කපා ගන්න. හරි ඒ කොටසත් අපි කපා ගත්තා. දැන් ඔයාලා අර එකේ මැද්ද ඇඳගත්ත ඉරෙන් දෙපැත්තට ඒ කියන්නේ එල් හැඩේ අකුරක් ඉරින විදිහට මේක නමා ගන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ පොඩි දෙයක් නමදින අනිවාර්යෙන් ඔයාලා අඬුවක් භාවිත කරන්න. මේක උංගක් පොඩි හින්දා ඇද වෙන්න බලනවා, ටක් ගාලා නැමෙන්න කැඩෙන්න බලනවා. මේ හින්දා ප්‍රවේශමෙන් කරන්න මේ වැඩේ. අපි දිගට මේක නමා ගන්න ඕනේ. ඒ වගේම තමා බියර් ටින් වලින් මේ වගේ දේවල් කරද්දී අත කැපෙන්න පුළුවන්. ඒ ගැනත් ඔයාලා ප්‍රවේශමෙන් මේවා කරන්න ඕනේ. හරි දැන් මං ඒ කෑල්ල නමාගෙන ඉවරයි. දැන් මං ඒකේ ලස්සන්ට පොඩි ඒක භාවිත කරලා ඩෙකරේෂන් එකක් දාන්න යන්නේ. ඒ තීරුවෙන් ඔය වගේ පොඩි කෑලි දෙයක් කපාගෙන ඒක කැප් එකේ උඩ දෙපැත්තෙන් අලව ගන්න ඕනේ. ඒ කමන කෑලි දෙක එක සමානව කපා ගන්න. අනිත් කෑල්ල නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි දැන් ඒ කොටස් දෙක අපි කැප් එකට තියලා අලව ගමු. හරි ඒ කොටස් දෙකම මම කැප් එකට අලව ගත්තා. දැන් නම් කැප් එකේ වැඩ ටික ඉවරයි. ඉතින් මේ තමා බියර් ටින් භාවිතා කරලා සරලවම කැප් එකක් හදාගන්න විදිහ. කැප් එක ලස්සනට තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලටත් ගෙදරදීම මේකක් හදාගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම හිතනවා අද අපි අරන් ආපු වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමා ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන රතු පාට කොටුව ක්ලික් කරලා subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.